ඔයාගේ ලග්නේ මොකද්ද? කොඹ ලග්නේ. අයියේ. මේ දවස්වල බෝට් වල නැගලා ගමන් එහෙම යන්න තියනවද? බෝට්ටු? කුඹ ලග්නේ අයට වතුරෙන් අගුණයිලු. පරිස්සම් වෙන්න කියලා තියෙනවා. ඇත්තද? මම ඔය විශ්වාස කරන්නේ. ඒ වුණත් කෝකටත් කියලා තමන් පරිස්සම් වෙලා ඉන්න එක හොඳයිනේ. එහෙම නේද? පිටාට යන්න දෙන්න බෑ. නෑ නෑ මම පිට කෙනෙක් නෙමෙයි. හරි ඔයගොල්ලන්ට මොනවද දැනගන්න ඕනේ? කාටවත්ම කියන්න ඕනේ නෑ. මං ජොන්සන්ගේ බොයිෆ්‍රෙන්ඩ්. මං ඒක ඔප්පු කරන්න. එයාගේ ෆෝන් එක ඕෆ් කරලානේ. ඔයගොල්ලන්ට මම විශ්වාස නැද්ද? බොයිෆ්‍රෙන්ඩ් කියන අය අද උදේ ඉඳන් 10 දිනකට වැඩි මෙහෙට ආවා. ඒගොල්ලන්ට වඩා මම වෙනස් කියලා පේන්නේ නැද්ද? සොන්ගිගේ මැනේජර් කොහෙද ඉන්නේ? එයාත් මාව අඳුරනවා. මේ ඉන්නේ මැනේජර් තමයි. මෙයා ජොන්සන්ගේ බොයිෆ්‍රෙන්ඩ් කියලා කියනවා. ඇත්තක්ද? ඔයා මොකද මෙහෙ? මේ ඉන්නේ සොන්ගිගේ මැනේජර් නෙවෙයි. මොනවද මේ කියන්නේ? ඊයේ සොන්ගීව හොස්පිටල් එකෙන් ආවෙත් මෙයානේ. එළි වෙනකන් ළඟත් හිටියා. මොනවා? ළඟ හිටියා? ඔයා මෙහෙ හිටියා? මොකද කරන්නේ? ලෙඩා ටිකක් විවේකයෙන් ඉන්න ඕන නිසා පිටින් එන අයට ඇතුළු වෙන්න දෙන්න එපා. හොඳයි. මොකද්ද කිව්වේ? අහම ඉන්න. ඒයි! ඔයා සොන්ගීව ළඟින්ම ඇසුරු කරනව නේද? පුංචි කාලේ ඉඳන් හොඳම යාළුවෝ කියලා දැනගන්න ලැබුණා. ඔව්. පුංචි කාලේ ඉඳලා අපේ ඉස්කෝලේ ගියත් එකට. ඉස්කෝලෙන් වෙන් වුණා කියලා අපේ යාළුකම නැති වුණේ නෑ. අදටත් එයා මගේ හොඳම යාළුවා. සොන්ගී අද උදේ එපෙඩිසයිටිස් නිසා ඔපරේෂන් එකක් කළා කියලා දැනගන්න ලැබුණා. ඔයා එයාව බලන්න ගියාද? මේ ඉන්ටර්විව් එක ඉවරනම යන්න තමයි ඉන්නේ. ඒ වුණත් පහුගිය දවස්වල අපිට දැනගන්න ලැබුණේ මට කියන්න ඔබතුමියට මං ගැන දැනගන්න ඕනේ නැද්ද? මොකද නැත්තේ? තියෙනවා. ඔයාට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද? අවුරුදු 10ක ඉඳලා මාව ප්‍රතික්ෂේප කරන කෙනෙක් ඉන්නවා. මොකද මේ? ඇයි මෙච්චර ඒ ගහලා තියෙන්නේ? හොයත් හරියට අපේ නාට්‍ය පොඩි ළමයා වගේ. කොච්චර හොඳයිද? මටත් හිතෙනවා සෙමි ඔයාට වගේ චරිතයක් ලැබුණා නම් දෙබස් පාඩම් කරන්න ඕනෙත් නෑ. හරි කූල් එකේ ඉන්න තිබුණා. ඒකේ පොඩි ළමයා වගේ. ඒ ජොන්සන්ගේ දන්නවද? මම තමයි හවුකියොන් කියන්නේ. ඒ කවුද? ඔයා මේ පාර චොක්ලට් ඇඩ් එකක් කළා නේද? ඒක ජනප්‍රිය වෙච්ච හින්දා ඔයාට ඩ්‍රාමා එකකුත් කරන්න හම්බුණා. ඒ චොක්ලට් ඇඩ් එකේ අයිතිකාරයා අපේ තාත්තා. ඉතින් මොකද? ඒකට ඔයාමට ස්තුති කරන්න ඕනේ නැහැ. හැබැයි අපේ තාත්තා ඔයාවේ ඇඩ් එකට තෝරගන්න හේතුව තමයි මම. දැනගන්න. ඇයි මං ස්තුති කරන්න ඕනේද? එහෙනම් මමද කරන්න ඕනේ? හැබැයි මං හිතුවේ තාත්තගේ කම්පැනි එකේ චොක්ලට්ස් හොඳට විකිනෙන හින්දා ඔයා මට ස්තුති කරන්න ආවා කියලා. කවුද එහෙම කරන්නේ? මම නම් එහෙම ඕන්නේ නැහැ. මට ඔයාගේ ස්තුති බාර ගන්න උවමනාවකුත් නැහැ. ඒ නැහැදිච්ච කෙල්ල මම නැත්තම් මෙහෙම ජනප්‍රිය වෙන්න පුළුවන් කියලා හිතුවද? ඔයාට අපේ තාත්තා අකමැති වුණා. මම කියපු නිසා කැමති වුණා. මොකටද ඔයා එහෙම කරේ? එයා මන් දිහා එකපාරක්වත් හැරිලා බැලුවේ නෑ. මට තේරෙන්නේ නෑ ඇයි මං තවත් එයා ගැනම හිතන්නේ කියලා.
මං චොන්සොන් ඊගේ බොයිෆ්‍රෙන්ඩ් කියලා දැන් කීපාරක් කිව්වද? මම තමයි යාගේ බොයිෆ්‍රෙන්ඩ්. මට යන්න දෙනවා. දැන් එකපාරක් කිව්වම මට යන්න දෙනවා. හව් කියොම්. දැන් ඔයාම නේද කිව්වේ සොංගීගේ ප්‍රශ්න වලට තවත් නම් මැදිහත් වෙන්නේ නැහැ කියලා. ඇයි එහෙනම් එයා ගැන කතා කරන්නේ? මට පේන්නේ ඔයා එයා ගැන හුඟක් හිතනවා වගේ ආ. අනන්තින් පියවා එවිසින් තරු කුඹුරා. අනිත් එක බොම්බ් දෙන්න බැරි නම් ඔයාට මට කතා කරන්න තිබ්බා. ඇයි අර නරුමයට කතා කළේ? එයාට හොස්පිටල් එකේ මොකද හදිසි වැඩක් තියෙනවා කියලා කිව්වා. පාන්දර 2ට විතර හදිසි වැඩක් කිව්වනේ. එයා මේක ප්ලෑන් කරලා ඔයාගේ පස්සෙන් එන්නේ නැති. පොඩ්ඩක් හිතලා බලන්නකෝ. එයා ඉන්නේ හරියටම ඔයාට අල්ලපු ගෙදර. කැම්පස් එකට ගියාම එයා ඔයාගේ මහාචාර්යවරයා විදියට ඉන්නවා. පොඩ්ඩක් හිතලා බලන්නකෝ. අල්ලපු ගෙදර පදිංචියට ගියත් මම, දේශන වලට ගියත් මමනේ. ඒ ගෙදරට මට එන්න හිතෙනවා. ඒ නරුමයා රෙන්ට් එකට දෙන්නේ? සෙමි, මෙයාවත් එක්කගෙන ගෙදර යනවද? සොම්මීට විවේක ගන්න දීලා අපි යමු. ඔයා යන්න. මම මෙයා ගාව නැවතිලා ඉන්නවා. අයියේ? ඇයි භයානක නැද්ද? ඔයානේ ඉතින් භයානක. මේ ඔයා අම්මට කෝල් කරලා කිව්වද? ඔව්. මගේ කොන්නේ ඩ්‍රයි කරන්න වෙයිද? මං කොරිඩෝර් එකේ එහෙම යනකොට කට්ටි ෆොටෝ ගන්න පුළුවන් නේ. අම්මට නොකියුවොත් දුක හිතෙන්නේ. මේ අර පත්තරේ පොඩ්ඩක් දෙන්න. ඔයාගේ ලග්න පලාපල කොහොමද බලන්නේ? ලග්න? කොහෙද? මං කුඹ ලග්නනේ. වතුරෙන් පරිස්සම් වෙන්න කියලා කිව්වා. බෝට්ටු පදින්නත් එපාලු. කොහොමද? මේ මනුස්සයා කිව්වේ මේ පත්තරේ තියෙන දක් නෙවෙයිද? එයාට මම පත්තරේ තිබුණේවත් නැති ලග්න පලාපල කියලා ජලෙන් ගොඩක් පරිස්සම් වෙන්න ඕන කියලා අනතුරුන් ගෙව්වා. මොනවද කිව්වේ? සාමාන්‍යයෙන් එයා මං කියන දෙයක් අහන කෙනෙක් නෙවෙයිනේ. එහෙමනම් එයා ඒව විශ්වාස කරන්නේ නැති. මට කරන්න පුළුවන් දේවල් මං කරා. තවත් නම් මට ඔය ගැන වද වෙන්න බෑ. දැන් එතකොට මට එන්න කිව්වේ මොකටද? හා? මටත් හුඟක් වැඩ තියෙනවා. ඔයාට මේ හිතුණු වෙලාවට මට මෙහෙම එන්න කියන්න එපා. දැන් ඔයාම නේද කිව්වේ සොංගීගේ ප්‍රශ්න වලට තවත් නම් මැදිහත් වෙන්නේ නැහැ කියලා. ඇයි එහෙනම් එයා ගැන කතා කරන්නේ? මට පේන්නේ ඔයා එයා ගැන හුඟක් හිතනවා වගේ ආ. ඔයා දැන් ඉස්සරට වඩා ගොඩක් වෙනස්. ඔයා කොහොමද ওই තරම් ඉක්මනට වෙනස් වුනේ කියන්නේ? දැන් ඉතින් අවුරුදු 30කටත් වැඩිනේ. ඉතින් ටිකක් වෙනස් වුණාම මොකද වෙන්නේ? මට ඉතින් ඔයාට බොරුවක් කරන්න බැහැනේ. බැලුවමට නම් ඔයයි මමයි තාත්තයි පුතයි වගේ තමයි. ඇත්තටම එහෙම නෙවෙයිනේ. අපි හොඳ යාළුවෝ. බාලයන් වැඩිහිටියන්ට කරු කරන්න ඕන කියලායි මං අහලා තියෙන්නේ. මේ ලෝකේ ජීවත් වෙනකොට මොනව කරන්නද කියලා හිතා ගන්නවත් බෑ. ඔයා BP නම්බරේ වෙන කාට හරි දීලා තියෙනවද? මං හිතුවේ මං හැර ওই නම්බර එක කවුරුත් දන්නේ නැහැ කියලා. මං අඳපෑ දැක්කේ. ඔයාගේ BP එක රින් වෙනවා. මේකෙන් කෝල් එකක් ගන්න. මහාචාර්යතුමා කොහොමද ඉතින් ඔයාට? හැබැයි මං හිතුවේ නෑ ඔයා කතා කරයි කියලා. ලෙඩාගේ බාරකාරයා ගැන විස්තර තියෙනවනේ. ඒක නෙමෙයි. අර ලග්න පලාපල කොහෙද තියෙන්නේ? පත්තරේ බලුවා ඒක නෑනේ. තියෙනවා. ඒක දැනගන්නද මම මේ කතා කළේ? මොකද? මං ඒ ඔයාට කියපු දේවල් ඇත්තක් වෙගෙන එනවද? නෑ මේ ওই පඬිතුකම් පැත්තකින් තියලා මං කියන දේ අහන්න. ඒ මොකද? ඒ කාලෙකින් නේ මොකද කඩේ කම්මුණ පොතා කියෝ කනවා. ඩෝලි. ඔයාට ජොබ්සන් ජීවිතුන් අතර නෑනේ. කො ටිප්ස් නැද්ද? හිතෙන දේවල් ඉල්ලන්නේ. ඔයාලා ළඟ ඔච්චර සල්ලි තියෙනවද ඔයාලට කියන්න? මොකද නැත්තේ? සල්ලි නැත්නම් ඉල්ලන්න එපා. කන්න බැරි නම් දෙන්න. අපරාධනේ අහකදා. ඇතුළට එන්න.